ඊළඟට කියලා දෙන්නේ ඔබේ දෙපා, ඒ වගේම ඉන ප්‍රදේශය, ඒ වගේම පිටුපස ප්‍රදේශය ශක්තිමත් වෙන්න කරන ව්‍යායාමයක්. මේකදී අපි කරන්නේ දෙපා අඩි 1.5 දෙකක් විතර තමයි උස්සේ ප්‍රමාණයට ඈඩ් කරනවා. ඈඩ් කරලා අපි බිමට නැමිලා දෙපා නවන්න නැතුව බිමට නැමිලා අතින් බිම ස්පර්ශ කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ එහෙම 3 වාරයක් බිම ස්පර්ශ කරන්න උත්සාහ කරලා ඊට පස්සේ නැමිලා පිටිපස්සට මේ විදිහට පස්සට යනවා. ආයෙත් ඉස්සරහට අර විදිහට යනවා. මෙන්න මේ විදිහට කරන්නේ. මේකේ මේ ඉගෙන පියවරක් විදිහට මෙහෙමත් යනවා. අත පිටිපස්සට දාලා එතකොට තමන්ගේ එකට ශක්තියක් දෙනවා. ඉස්සරහට එහෙම යන්නේ නැහැ. මෙතන මතක ගන්න ඕනේ. මේක ඊළඟ පියවර මේ විදිහට කරනවා. ඒ විදිහට පියවර ගානකින් මේක කරන්න පුළුවන් තමන්ගේ ශක්තිය අනුව.